බයි. හලෝ අපි දැන් ගමනෙන් රාගයම්ම ඇවිල්ලා ඉන්නේ. මේ කන්දේ නම කියනවා මේකට කියන්නේ දුනුමාගල. ඒ උඩට මේකට තව නමක් තියෙනවා. තමයි පතොක්වත්ත කියලා කියනවා. මේකේ තියෙන පතොක් ගස් ගොඩක් පෙන්වන්න. මේකේ තියෙන පතොක් ගස් අවුරුදු ගානක් පරණ පතොක්. මේ පැත්තේ මිනිස්සු මේකට තමයි එන්නේ අර ඉඩම් වල පතොක් ගස් එමෙල්ලන්න අතු එල්ලනවා. මේකට මෙන්න මේකට තමයි එන්නේ. එතෙන්ට මේකට මචං දුනුමාගල කියන හේතුව තමයි මෙන්න මේ කන්දේ උඩ ඉඳලා දුන්නෙන් විද්දලු මෙන්න මේ පැත්තේ මේ පේන කන්දේ කොකෙක් ඉඳලා ඒ කන්දට කියන්නේ කොකාගල. ඒ කන්දේ හිටපු කොකෙට්ට විද්දලු මේ කන්දේ ඉඳලා රජ කෙනෙක් කාලේ. එන්න ඊට පස්සේ මේකට නම හැදිලා තියෙන්නේ දුනුමාගල. එතකොට අර දුර පේන එකට කොකාගල කියලා තමයි කියන්නේ. එහෙම තමයි නම් දෙක හැදිලා තියෙනවා කියන්නේ. ඔයාලා මෙන්න මේ ප්ලේස් එකට කියන්නේ පතොක්වත්ත. ඇත් වෙන්න පතොක් තියෙනවා මේ හැටි. පට්ටම view එකක් තියෙන හැන්දෑවට නම් මීටත් වඩා ලස්සනයි. අවුවනේ බා. ඔය ලිස්ස මේක බලිස්සුවානේ. රන්දේ තිව හුකන පාරේ තමයි තින්නේ. යකෝ මම තියපු තැන වැරදිලා තියෙනවා. අපි මචං කන්ද උඩට ආවා. මේ තමයි හරියට පේන වටපිටාව. අපේ කාපු ගමන්ම වැඩ පටන් ගන්න. අපි මචං ගෙදරින් එද්දි තැඹිලි ගෙනාවා. උඩට ආවට පස්සේ මචං මාර 30ක් ආවේ. ඊට පස්සේ ඉස්සල්ලාම තැඹිලි කපන් අපි බිව්වා. ඔය දැන් තැඹිලි කපනවා අපි. මාරම view එකක් තියෙන වටපිටාවේ. අපි ඉස්සරහට තව අතල් ගන්න යත් බලන්න වීඩියෝත් එක රැඳිලින්. ඔයි නංගඩේ අලි බල ලැජ්ජෙන්න බබා. මේ මචං තැඹිලි බීලා කාලා කුක්ලා ටික උයන්න යනවා. මොන දේ කරන්නත් කලින් බං විටක් කාලා ඉන්න. විතක් තමයි ජීවිතේ. දැන් ඉතින් විතක් කටේ දානම ඉන්න. උයන්න කලින් බං ඉස්සෙල්ලම ගින්දර වතුරෙන් ඉන්න බෑ. ගිනි කූරු 50ක් විතර ගහුවා බං ගින්දර වත් වෙන්නේ නැහැ. හුලග. ඊට පස්සේ බං 51 වෙනි ගිනි කූරෙන් බොහොම අමාරුවෙන් ගින්දර වතුර. ඇවිලෙන්න ගින්නට පිදුරු දානවා වගේ බයි ඉතින් මං දර දාගත්තා මීට ඇවිලෙන්න. දැන් හිමීට ඇවිලෙන ගමන් තියෙන්නේ ගින්න. මොනවා කියන්නත් කලින් මචං භාජන පිරිසිදු කරගෙන ඉන්න. ෂේප් එකේ දැන් ඉතින් චාත්තිය හොද ගන්න. ඊට පස්සේ මචං මෙන්න මේ හොදගෙන ලිපෙන් තියාගත්තා. ඊට පස්සේ බම් චාත්තියට දාගත්ත වතුර. සෝයා වගේක් හදන්න අපි ඉන්නේ. ඒකට තැම්බෙන්න ඕන හින්දා වතුර දාගත්තා. දැන් මම සෝයා ටිකක් දාගෙන තැම්බෙන්න තියන තමයි තියෙන්නේ. අපිට බං කණ්ඩායි උයන්ඩයි වමනාව තිබ්බට හැන්දක් ගේන්න බැරි වුණා. දැන් ඉතින් ඔය හැඳි කපන ගමන් අපි ෂේප් එක. ඊට පස්සේ බං සෝයා එක ඔන්න හොඳයි තැම්බිලා තිබ්බේ. අපේ හැන්දෙන් මේක දැන් කවලම් කරනවා. ඊට පස්සේ බං මේ සෝයා එක හදන්න ඕන කෑලි බෑලි ටික කපන ගමන් ඉන්නේ. තෙල්ලම ලුණු කපුවා. මේක පස්සේ සුදු ලුණු. ඊට පස්සේ රබර් මිරිස්. ඊට පස්සේ මචං අවසානටම ගොරක කෑල්ලක් තිබ්බ ඒකත් කපා ගත්තා. අපි
අපි මචං අරන් ගියේ එක චාත්‍යය. ඒක නිසා සෝයා ටික තම්බ ගත්ත චාත්‍යය අයින් කරගත්ත සෝයා ටික සෝයා එක හදන්න ඕන හින්දා දැන්. ඊට පස්සේ බං චෙෆ් මාරු වුණා. හරිද? චෙෆ් මාරු වෙලා දැන් ඔන්න සෝයා එක හදන්න තෙල් හැම දාගත්තා. ඊට පස්සේ බං තෙල් එහෙම රත් වීගෙන ඉද්දි ඒකට සුදු ලුණු එකතු කරගත්තා. සුදු ලුණු ටික හොඳට බෙදෙන්න තිබ්බා. ඊට පස්සේ ඒකට කපාගත්තු බීලුණු ටිකත් එකතු කරා. මිරිස්. ඊට පස්සේ මචං මිරිස් ටිකෙන් පස්සේ කපාගත්තු ලුණු ටික දාගන්නවා. ලුණු ටික ටික තමයි දාගන්න. පොඩි චාත්‍යයක් තිබ්බ අපිට. ඊට පස්සේ මචං ලුණු ටික බෙදීගෙන ටිකක් වෙලා තියලා ඊට පස්සේ සෝයා එක එහායින් තියාගත්තා. ඊට පස්සේ අපි අර හදාගත්ත හැන්දෙන් පොඩ්ඩක් කවලම් හැම කරලා මොන ටිකක් බෙදෙන්න තියුවා. ඊට පස්සේ මචං ලුණු ටික බෙදීගෙන ඉද්දි සෝයා ටික දාගත්තා. දැම්ම නෙවෙයි ඒක බීමට දැම්මේ. සෝයා ටික හම පොඩ්ඩක් කවලම් කරලා ගලේ තිබු ලුණු කෑල්ලකුත් දැම්මහම ඊපස්සේ සෝයා එකට අපිට හම්බෙලා තිබ්බ කෑලි මිරිස් එක්කුයි සෝස් එක්කුයි. සෝස් එක දැම්මේ මචං අරක චාත්‍ය නෙමෙයි ලීයට. ඊට පස්සේ කවලම් කරගත්තා. මොනා බයි ගෙදරින් හදන් අපේ රාප් මිශ්‍රණයක්. කො බයි වෙන්න බඹා අම්මට ඇති නේ රන්ති ගෙදරින් හදන් අපේ පේස්ට් එකක් තහගල් වතට දාන්න. පක් කරපන් ඔක්කොම ඔය දර පොල්ල පා ගිහින් මේ කුඩ යනවා ගොඩක් උන් ගෙහුවා බ්ලෑඩර් එක වත් වෙනවනේ. ඇති ඇති යන්නේ අර වැටෙනවා. ඕහෝ කොල්ලා. මේක මොනවද කරපන් ඉතින් මල්ල ගන්න. මොනවද යනවා හැට බා ගින්දර අඩු ගන්න ළමයි අර දා ගෑස් ඉවක් කියලා හිතුවද ගින්දර අඩු කරන්න. අඩු කරන්න කියලා දරගෙන මේ නියම ඩයල් එක. ඒක සුපිරියට බලන්න. තුඹ ලුණු කැඩා ලුණු කෑදා මම ඇති බං ඔය අරගේ කුඩු එකේ තියෙනවා ලුණු වැඩි දැන් කාල බලප එකක් එනපා අර ඩෑබ කුඩු එකේ තියෙනවා ඔක්කොම. ගින්දර ටිකක් දාලා තව රත් කරගන්න නෑ ඇති දැන් ඔය ටිකක් තද වෙනකම් පිස්සු ඇති බං ඔය. මේ අපි හදාගත්ත සෝයා එක බං. ඊට පස්සේ ඒක මේ වුණාට පස්සේ බාගත්තා. දැන් මේ අපි බිත්තර වගේක් ගෙනාවා. අන්න ඒව හදන්න චාත්‍යයෙන් සෝයා ටික අයින් කරගන්න ඕන බත් එකට දාලා. ඊට පස්සේ බිත්තරේ හදන්න පටන් ගන්න ඕන. පිසික් කරන්න එපා. ඔය ගැලක් වලින් මම කියන්නේ. ඔක්කොම බිත්තර දා කවලම් කරලා හදන්න පුළුවන්. ඒකට මචං සෝයා එක දුන්නා භාජනෙට දාන්න කියලා. මේකයි චාත්‍ය පිටින්ම බිත්තර උඩට වට්ටලා බත් එක ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මචං කොහොම හරි උයාගෙන ඉවරලා බත් එක අරන් ගියා වටපිටාව පේන තැනකට කන්න කියලා. ඊට පස්සේ කතාවක් දාගෙන ෂේප් එකේ කන්න පටන් ගත්තා. බත් කන වීඩියෝ එක ගොඩක් දිගින් හින්දා මම 2x දාලා තියෙන්න බෑ. ඉතින් කතා කරන ඒවා ඇහෙන්නේ නැහැ. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා.
ඊට පස්සේ මචං කාලා බීලා ඉවර වෙලා ෂේප් එකේ ගලායිනට ඇවිල්ලා කතාවක් දාගෙන හිටියා. අපිට ඩෙසර්ට් එකට තිබ්බා මචං කුරුම්බා. ඊට පස්සේ මචං අපි එතන ඉඳිද්දි ඉස්සරහා වැස්සයි කියන්නේ ඉස්සරහා ගමකට පොඩි වැස්සක් වහගෙන ගියා. ඒකත් ලස්සනටම පෙන්වනවා මේ විදිහට. ඊට පස්සේ බං වැස්සක් ආපු නිසා ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා ඉක්මනට. දැන් මේ බහින ගමන් ඉන්නේ. අදට වීඩියෝ ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ෆලෝ කරගෙන යන්න.